තේමාව ස්වාමිනී අපගේ ශ්‍රද්ධාව වැඩි කළ මෙනෙව හැඳින්වීම අද සාමාන්‍ය සමයේ 27 වන ඉරිදිනයි. සැබෑ කිතුරුවන් තම කිතුරු විශ්වාසයට සාක්ෂි දැරිය යුත්තේ දහම පිළිපැදීමෙන් පමණකි. ඒ සඳහා ආත්මාර්ථකාමීත්වයෙන් හා ලාභාපේක්ෂාවෙන් තොරව සත්‍යවාදීව හා ඇදහිල්ලෙන් ජීවිතයේ පැමිණෙන ගැටලුවට මුහුණ දිය යුතුය. ජීවිත ගැටලුවලට අපගේ ශ්‍රද්ධාව වැඩි හෝ අඩු කළ හැකි බව අවබෝධ කරගෙන ක්‍රියා කරන්නට අවශ්‍ය වරම් පතමින් මෙම දිව පූජා යාගයට සහභාගී වෙමු. පියාණන් වහන්සේගේද පුත්‍රයාණන් වහන්සේගේද සුදාත්මයාණන් වහන්සේගේද නාමේ අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදය දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයා සුදාත්මයන් වහන්සේගේ සහභාගීකම අප සියල්ලන් සමග පවතිවා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි අද සාමාන්‍ය සමයේ 27 වන ඉරුදිනයි. ස්වාමින් වහන්සේ ඔබට මට අද කියාපාන දේව ඉගැන්වීම අති වැදගත්. ඒ ඉගැන්වීම අපේ ජීවිතේ රටාවක් වන්නට ඕන. ජීවිත රටාවක් වන්නට ඕන. අපේ ජීවිතයේ බොහෝ දේවල් අවබෝධ කරගෙන තිබෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. නමුත් සමහරලට අත්‍යවශ්‍ය සමහර කාරණාවන් අවබෝධ කරගෙන තියෙන ආකාරය බොහොම මතු පිටින් ගැඹුරින් නොවේ. ඒ නිසා ස්වාමින් වහන්සේ අද විශ්වාසය ගැන කතා කරන්නේ. හැබැයි උන්වහන්සේ මේ කතා කරන දේ බොහොම ගැඹුරින් කතා කරන අධ්‍යාත්මිකත්වයක්. ඒ අධ්‍යාත්මිකත්වය අපිට අවබෝධ කර දෙන්නට කියලා අපි අත් දෙක වැඳගෙන ස්වාමින් වහන්සේට කන්න ලව් කරමු. අද අපි ආවේ පුරුද්ද නොවේ. පුරුද්දට නොවේ ආවේ. එන්නට ඕන හින්දා නොවේ ආවේ. ඉරිද නිසා ඔහේ ලකලැහැස්ති වෙලා ආව නොවේ. අපි ආවේ ජීවිතේ දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරන්නට. අපි ජීවිතේ ඉගෙන ගන්නට මේ ස්වර්ගයට යන ගමන අපිට පෙන්වන ප්‍රධානම දවස. ඒ නිසා අපි ස්වාමින් වහන්සේගේ පාමුල ඉඳගෙන අපි උන්වහන්සේගේ ධර්ම උපදේශය ලබන්නටයි යන්නේ. ඒ වෙනුවෙන් සිත සතන් පිරිසිදු කරගන්න
ඔබගේ මනස එකලස් කරගන්න. වැරදි අඩුපාඩු හොයාගන්න. දෙවියන් වහන්සේගෙන් ඈත් වෙන මනුෂ්‍යයාගෙන් ඈත් වෙන ඔබේ ජීවිතයේ පැල්පදියම් වී තිබෙන පාපය මතක් කරගන්න. සමාව ඉල්ලමින් අපි සූදානම් වෙමු. සර්ව බලධාරී දෙවියන් වහන්සේටද සහෝදර සහෝදරියනි ඔබටද මා පව් කළ බව කියමි. සිසිල් වචනයෙන් ක්‍රියාවෙන් සහ අත්පසු කිරීමෙන් මම බොහෝසේ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවත් නිත්‍ය කන්න මරියතුමියගෙන්ද සියලු සුළු දූතයන්ගෙන් හා ශුද්ධවන්තයන්ගෙන්ද මාගේ සහෝදර සහෝදරියනි ඔබගෙන්ද මා උදෙසා අපගේ සමිදානන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වෙලා සිටිමි. සර්ව බලධාරී දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. සමිදානනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව සමිදානනී කරුණා කළ මැනව අතිඋත්කෘෂ්ඨ මණ්ඩලී දෙවියන් වහන්සේට මහිමයද මෙහි පෙරසු සිද්ධනන් හට සාමයද වේවා. දෙවි සමිදානනී ස්වර්ගීය රජානනී අපි වහන්සේට ප්‍රශංසා කරමු. වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය පළ කරමු. ඔබ වහන්සේගේ අතිමහත් මහිමය නිසා අපි වහන්සේට තුති පුදමු. ඒක ජනිත පුත්‍රෝ ජේසුස් ක්‍රිස්තුනී දෙවි සමිදානනී දේව පැටල පෝතකයානනී පියාණන් වහන්සේගේ පුත්‍රයානනී ලොවේ පවර්ණ වහන්සේ අපගේ ඇතුම පිළිගත මැනව පියාණන්ගේ දකුණු පසේ වැඩ සිටින වහන්සේ අපට කරුණා කළ මැනව දෙවි පියාණන් අපි ආඥා කරමු.
සර්වබලධාරී සදාතන දෙවී ස්වාමිනී වහන්සේ අප වෙත දරන දෑස්නේ අසීමිතය අපට දක්වන කරුණාව අප්‍රමාණය වහන්සේගේ කරුණා දහර අප පිට වගරුව මෙන අප හෘද සාක්ෂියෙන් පෙළෙන පව්කමා කළ මැනම අප සංඛාවෙන් අයදිනතේ අපට දානය කළ මැනම මේ කීදවාශදාත්මයානන් සමග එකම දෙවියන්ම සදාරන වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයන් අපගේ සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා. පළමුවන දේව ප්‍රකාශනය හබක්කුක් දිවසිපසතුමන්ගේ පොතෙන් උපුටාගත් කොටසකි. සමිදානන් වහන්ස ඔබ සවන් දෙනතෙක් සවන්දී බලහත්කාරයෙන් අප මුදනතෙක් මම කොපමණ කල් ඔබට මොරගසම්ද තාඩන පීඩන හා බලහත්කාරය මාවටින් ඇත. කලකෝලහල හා අඩදබර හැම තැනම ඇත. මෙවැනි හිරිහරහා නපුරුකම් මට බලා සිටින්නට ඔබවහන්සේ සලසා ඇත්තේ මන්ද. සමිදානන් වහන්සේ මට මෙසේ පිළිතුරු දෙනසේක. දර්ශනය ලියන්න එය කියවන්න පුළුවන් වන පිරිස ගල්පුවරුවල පැහැදිලි ලෙස ලියන්න. එසේ කළ යුත්තේ දර්ශනය නියම කාලය වනතෙක් පමාවන බැවිනි. එහෙත් එය නිෂ්ඵල නොවී වේගෙන් ඉටුවනු ඇත. එය නොවරදවා පැමිණෙන්නේමය. අදමිටු අය නොපවතින්න ඕය. එහෙත් දමිටු අය දෙවියන් වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ලෙන් ජීවත් වන්න ඕය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගීය ඔබගේ පිළිතුර දෙවි සමිදානන් පවසන දේට සවන් දෙන්න. දෙවි සමිදානන් පවසන දේට එන්න සමිඳුන් හට ප්‍රීති ප්‍රමෝදයෙන් ගායනා කරමු. අප මිදූ පර්වතයානන් හට ජයනගා තුති ගී ගයමු. තුති ගී ගයා එතුමන් අභිමුවට ගමන් කරමු. එතුමන් හට ජය මංගල ගී ගයමු. දෙවි සමිදානන් පවසන දේට සවන් එන්න හිස නමා එතුමන් හට නමස්කාර කරමු. අප මැවූ සමිඳුන් අභිමුව දනින් වැටෙමු. එතුමානෝ අපේ දෙවිඳානෝය. අප එතුමන්ගේ සෙනගය. එතුමානන් පෝෂණය කරන බැටළුවෝය. එතුමානන් පවසන දේට සවන් දුන්නොත් යහපත. දෙවි සමිදානන් පවසන දේට සවන් පාරුක
දෙවන දේව ප්‍රකාශනය පාවලතුමන් විසින් තිමෝතියස් තුමන්ට ලියන ලද දෙවන හසුනෙන් උපුටාගත් කොටසකි. ස්වාමීන් වහන්සේ දෙසා සාක්ෂි දැරීමට ලැජ්ජා නොවන්න. ඒ නිසා මාගේ හස්තාලේපනය හේතු කොටගෙන ඔබ කෙරෙහි තිබෙන දෙවියන් වහන්සේගේ දීමනාව ගිනිදැල්ලක්සේ දල්වා ගන්නා ලෙස ඔබට සීකරවමි. දෙවියන් වහන්සේ අපට ලබා දුන්නේ බය අඩු ගතිය නොව බල සම්පන්න ප්‍රේමාන්විත හික්මුණු ආත්මානුභාවයය. එහෙයින් අපේ සමිදානන් වහන්සේ උදෙසා සාක්ෂි දැරීම ගැනත් උන්වහන්සේගේ සිරකරුවා වන මා ගැනත් ලැජ්ජා නොවන්න. එහෙත් දෙවියන් වහන්සේගේ බලය කෙරෙහි විශ්වාසය තබා සුභාසන වෙනුවෙන් දුක් විඳීමෙහි පංගුකාරයෙක් වන්න. ඔබ මාගෙන් ලබාගත් සාරගර්භ ධර්මයේ ආදර්ශය ක්‍රිස්තුස් වහන්සේගේ කෙරෙහි ඇදහිල්ලෙන් හා ප්‍රේමයෙන් යුතුව සිත්හි නිදන් කරගන්න. අපට බාර දුන් මේ අගනා දෙය අප තුළ වාසය කරන ශුද්ධාත්මයාණන්ගේ උපකාරයෙන් ආරක්ෂා කරන්න. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. සමිදානනී කතා කළ මැනව ඔබ වහන්සේගේ මෙහෙකරුවා සවන් දී සිටි සදාතන ජීවනයේ වචනය ඇත්තේ ඔබ වහන්සේ වෙතය. සමිදානන් වහන්සේ ඔබ සමග වන සෙක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ලූක්තුමන් විසින් ඉල්ල ලද දේව වාක්‍ය නම් මෙසේය. සමිදානනී ඔබ වහන්සේට මහිම වේවා. උන්වහන්සේ ශ්‍රාවකයන්ට කතා කරමින් මිනිසුන් පාපයට පමුණුවන හේතුන් ඇතිවීම නියතය. ඒත් යමකු නිසා ඒ හේතු පැමිණේද ඔහුට වන විපතක මහත. මේ කුඩායගෙන් කෙනෙකුගේ වැටීමට යමෙක් හේතු වනු ඇද්ද ඔහුගේ ගෙල වටා ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ හෙළනු ලැබීම ඔහුට ඊට වඩා යහපති. පරිස්සම් වන්න. ඔබේ සහෝදරයා පව් කළොත් ඔහුට තරවටු කරන්න. ඔහු පසුතැවී සිත් හරවා ගනී නම් ඔහුට කමාවන්න. දවසකට සත්වරක් ඔබට විරුද්ධව පව් කොට සත්වරක් ඔබ වෙතට හැරී මම පසුතැවී සිත හරවා ගතිමි කිව්වොත් ඒත් ඔහුට කමාවන්නයි වදාළසේක. එවිට අපොස්තලවරු කතා කොට අපේ ඇදහිල්ල වැඩි කළ මැනවයි සමිදානන් වහන්සේට කීය. සමිදානන් වහන්සේ කතා කොට අබෑටයක් පමණ ඇදහිල්ලක් ඇතිව මේ ඇඹිල්ල ගහට ඉදිරි ගොස් මුහුදේ පැලවෙවයි කියන්නහු නම් ඒ ඔබට කීකරු වනු ඇත. ඒත් ඔබ අතරින් යමෙකුට සීසාන හෝ බැටළුවන් බලන හෝ දාසයෙක් සිටී නම් කෙතේ සිටා කල වහාම ඇවිත් කෑමට ඉඳ ගන්නයි කියන්නෙහිද? එසේ නොවේ. මට කෑම බීම පිළිල කොට ඇඳගෙන ලෑස්ති වී කාබී නිමවනතුරු මට උපස්ථාන කරන්න. ඉන්පසු ඔබ කන්න බොන්නයි කියන්නේ නැද්ද? ඒ දාසයා තමාට අනකල දේ කළ බැවින් ස්වාමියාට ස්තුති කරයිද? නැත.
එසේම ඔබත් ඔබට අනකල සියල්ල කළ පසු අපි දාසයෝය ස්තුතියක් අපට හිමි නැත. කළ යුතු දේ පමණක් අපි කළමුයි කියන්නයි වදාළ සේක. සුවිශේෂක වාක්‍ය නම් මෙසේය. වාඩිවන්න. ප්‍රියදර සහෝදර සහෝදරියනි, අද දෙවචනය ඉතා වැදගත් අපේ ජීවිතයට සම්බන්ධයි. නිසි ආකාරයෙන් තේරුම් ගත්තොත් ඒ අපේ ජීවිත රටාව කියන එක අපිට වැටහෙනවා. එනිසා උදේ පාන්දරම මාත් එක්ක මේ වචන ටික කියන්න. සමිදානන් වහන්සේ කතා කොට අබ ඇටයක් පමණ ඇදහිල්ල ඇතිව මේ ඇඹිල්ල ගහට ඉදිරි ගොස් මුහුදේ පැලවෙවයි කියන්නහු නම් එය ඔබට කීකරුවනු ඇත. ප්‍රියදර සහෝදර සහෝදරියනි, මේ අබ ඇටය ගැන කතා කරනකොට ප්‍රසිද්ධ උදාහරණයක් ගන්න ඕනම ස්වාමි කෙනෙක්. ඒ තමයි මේ වචනය අහලා ගෙදර ගිය එක්තරා තැනැත්තියක් ගේ ඉස්සරහා තියෙනවලු ගහක්. මේ ගහ ගේ පිටිපස්සට අරන් යන්නට උවමනාකමක් ඇයට තියනවලු. ගහ අරන් යන්න විදිහක් නැහැ. ඒ වගේම කපල ඉවත් කරන්න විදියකුත් නැහැ. ඒ තරම් මුදලකුත් නැහැ. උදව්වට කවුරුත් නැහැ. ඒ නිසා ඇය කිව්වලු, ස්වාමිනී මට විශ්වාසයි, මට අබ ඇටයට වඩා ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසා මම අද යාඥා කරනවා මේ ගහ පිටිපස්සේ ගිහිලා ගේ පිටිපස්සේ කියලා තැනකුත් මාක් කරලාවලු මෙතන පැලවෙන්නටයි කියලා. ඉතින් යාඥා කරනවලු අපේ අය මොකක් හරි සිතුවිල්ලක් වෙනුවෙන් යාඥා කරගෙන යනට ඉස්සල්ලාම Tamanට හුරු ඇහැ ඇරලා බලනවානේ වැඩේ වෙලාද? හරියන්නේ තව ටිකක් යාඥා කරන අනිත් ඇහැ ඇරලා බලනවා වැඩේ වෙලාද? ඊට පස්සේ ඔහම ඉදි දවස ගෙවුනලු. ඔන්න රෑ උදා වුණාලු. දැන් නම් අනිවාර්යෙන් මං යාඥා කරන දෙයියනේ මට ඔබ වහන්සේව විශ්වාසයි. ඔබ වහන්සේ තමයි මේ හැමදේම මෙවි මේ හැමදේම ඔබ වහන්සේට කරන්න පුළුවන් කියලා සුද්ධෝ පෑ තියලා කොන්තේ කියලා ඊට පස්සේ කිව්වලු, ස්වාමිනේ හෙට එළි වෙනකොට මේ ගහ මම දන්නවා මට විශ්වාසයි පිටිපස්සේ අර මං කියපු තැන පැලවෙනවයි කියලා. එම දැඩි निराහාරශීලීව රකිමින් යාඥා කරාලු. නිින්ද යන්නෙත් නැහැලු. ඔහොම ඉන්නකොට හිමින් සැරේ ඇවිල්ලා බැලුවලු පාන්දර 2ට විතර එළිය ගහ තාම තියෙනවලු. පිටිපස්සේ ගහ නැහැලු. ඊට පස්සේ එළි වෙනාලු. මොකද වෙලා තියෙන්නේ? ගහ එතනමයි. ගහ වෙනස් වෙලා නැහැ. ප්‍රියදර සහෝදර සහෝදරනි, ඔය ප්‍රසිද්ධ උදාහරණේ මං ආය කිව්වේ ඔබ දන්නවා කියලා දැනගෙනත් කිව්වේ ඔබ මම ඉන්නේ ඔතනද කියලා දැනගන්නට. මේ අබ ඇටයක තරම් විශ්වාසය ගැන කතා කරනකොට අපි හිතන්නේ අපි දෙවියන් වහන්සේ ගාවට ඇවිල්ලා අපි විශ්වාසය මවා ගන්නවා, ආරූඪ කරගන්නවා. එහෙම නැත්නම් අපි දෙවියන් වහන්සේ දුන්නු සමහර අවස්ථාවන්, ප්‍රාතිහාර්ය කරපු අවස්ථාවන් මතක් කරගන්නවා. මතක් කරගෙන අපිට තියෙන අසනීපයකින් එහෙම නැත්නම් මොකක් හරි අපිට කරන්නට බැරි බොහොම බරපතල දෙයක් කියමු, ණයතුරුස් කියලා කියමු. අපි ඒ සිතුවිල්ල උන්වහන්සේගේ පාමුල තියලා ඔන්න යාඥා කරන්න පටන් ගන්නවා. යාඥා කරනවා සුද්ධෝ පෑතිනවා, දනින් යනවා, ඉටිපන්දම් පත්තු කරනවා. සමහර යාඥාවල ප්‍රතිඵල ලැබෙනවා, සමහර යාඥාවල ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඇත්තම කියනවා නම් ඔය කියන යාඥාවේ බොහෝ යාඥාවල ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ මට අන්න. දැන් ඔබට මං අහන්නේ අබ ඇටයක තරම් විශ්වාසයක් තියනවද?
අබ ඇට එක තරම් විශ්වාසයක්. මොකද්ද මේ කියන අබ ඇටය? මොකද්ද මේ කියන විශ්වාසය? ඉස්සලෝක තේරුම් ගන්නට අවශ්‍යයි. නැත්තම් මේ යාඥාව ආරූඪ කරගත්ත විශ්වාසය දෙයියෝ ඉන්නවා අම්මෝ දෙවියන් වහන්සේ ආවත එහෙම කියලා ඔන්න තා පොඩ්ඩෙන් ගිහිල්ලා වෙන මොනවා හරි දෙයක්ත් කරගන්නවා ෂේප් එකේ. ඇයි එහෙම වෙන්නේ අපිට? මෙච්චර පරණ කතෝලිකයෝ තාමත් අපිට ඇයි මේ කියන විශ්වාසය හොයාගන්න බැරි? හරියට අවබෝධ කරගෙන නැති නිසා කියලා මට හිතෙනවා. මේ කතාව ඉගැන්වීමක්. මේ ඉගැන්වීමේ භාගයක ඉන්නේ අපි. හොඳට අහගන්න ඕන මේක. දැන් නිදාගෙන ඉඳලානේ ආවේ. ඒ ඉඳා මෙනෙහි කරගෙන අහගන්න ඕනේ. හොඳට ඇස් දෙක ඇරලා අහගන්න. ඊයේ රෑ කුකුල්ලු අල්ලන්න ගියා නම් හොර ගමන් ගියා නම් විතරක් නිදා ගන්න. හරි. එතකොට දැන් බලන්න මේක ඉගැන්වීමක්. මේක සිහි බුද්ධියෙන් සිතට ගන්නට අවශ්‍යයි. ඔබට මතකද ගියේරිදා සුවිශේෂ පාඨය? මම අහන්න යන්නේ මම දන්නවා මට වඩා ඔයාලට මතකයි ගියේරිදා සුවිශේෂ පාඨය. එතකොට ගැන අහන්න ඕනේ මම උත්තර දෙන්න. මොකද සුවිශේෂ පාඨය? ඔය කටවල් වලින් කියන්නේ හීනෙන් වගේ කියන්නේ. ධනපතියා ලාසරස්ගේ සුවිශේෂ පාඨය. දැන් ධනපතියා ලාසරගේ සුවිශේෂ පාඨයේ ඔන්න ඉගැන්වීම පටන් ගන්න තැන මේ අද කියන ඉගැන්වීම පටන් ගන්න එතන. මොකද්ද කිව්ව සරල කතන්දරේ? ධනපතියට ගොඩාක් දේවල් තිබුණා. ඇති වෙන්න අඳින්න පළඳින්න ඇඳුම් පැළඳුම් තිබුණා. ඒ වගේ කණ්ඩ බොණ්ඩ දේවල් තිබ්බා. සැප විහරණයෙන් කල් ගෙව්වා. හැබැයි ධනපතියා 7-5ක දෙයක් බෙදාගත්තේ නෑ ලාසරස් එක්ක. ඒ කියන්නේ මගේ දේ මගේ ඔක්කොම මමත්වයේ ඇතුලේ තියාගෙන හිටියා. ආත්මාර්ථකාමී ජීවිතයක් ගත කරේ ලෞකික දේ බදාගෙන හිටියේ. ඔන්න ජේසු ගන්නන පළවෙනි පොයින්ට් එක. ලෞකික දේ අතහරින්න. මොකද්ද පළවෙනි පොයින්ට් එක? ඇහුන්නේ නැහැ මට. මොකද්ද පළවෙනි පොයින්ට් එක? ලෞකික දේ අතහරින්න. අද අපි ලෞකිකත්වයේ ඇතුලේ ජීවත් වෙන්නේ. ප්‍රියාදර සහෝදර සහෝදර මේක සහජ වමනාවක්. ඒ කියන්නේ අපේ හිත ඇතුලේ නිතැතින් එන වමනාවක්. අපේ දේ කාසු කරගන්න එක වැඩි කරගන්න එක. අපි හරි ආසයි කියන්නේ අනිත් එක්කනට වඩා මට දෙයක් තියෙනවා, මට මෙව්ව තියෙනවා, අරවා තියෙනවා, හරි ආඩම්බරෙන් කතා කරන්න ආසයි. මං ගැන අනිත් අය කතා කරනවට මං කැමති. ඒ වගේම තමයි මගේ දේවල් දිහා බලලා මම අද අප්‍රමාණවල සතුටු වෙනවා. ඒවා දෑවැද්දෙන් පරම්පරාවෙන් පරම්පරාවට එහෙම නැත්නම් මම මෙච්චර දෑවැද්දක් අච්චර දෑවැද්දක් මගේ දරුවන්ට දෙනවා. මට මෙච්චර ඩිග්‍රී ප්‍රමාණයක් තියෙනවා කියලා කියන්න සාජ වමනාවක් තියනවද නැද්ද අපිට? තියෙනවා. සහජ වමනාවක් තියෙනවා. ඒ සහජ වමනාව එතන තියෙනකොට ස්වාමීන් වහන්සේ කියනවා ඔබ අතහරින්න. සමහර අය කියන ෆාදර් අතහරින්න දෙයක් නැහැ. අපිට නම් බදාගන්න කියලා දෙයක් නැහැ. බදාගන්නේ නැහැ. තියෙන ගේ ඉඩමයි විතරයි තියෙන, පොඩි වාහන කට්ටක් තියෙනවා. ඔහොම තමයි කියන්නේ. එහෙම කියන අපිට එක දවසක් ෆෝන් එක නැතුව ජීවත් වෙන්න බෑ. අපි ෆෝන් එකක් එහාට මෙහාට කරගන්න ගියොත් ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්නවා. එහෙම කියන අපි සමහර පදවි තානාන්තරවල ඉන්නවා. සමහර දේවල් අතහරින්න බෑ. කවුරු හරි අලුත් කෙනෙක් ආවොත් ඒ අලුත් කෙනා තමාව ඉක්මවා යයි කියලා ඔන්න එතනම අපේ ආත්මාර්ථකාමී බදා ගැනීමේ සිතුවිල්ල ඔන්න මතු වෙනවා. ඔයගේ උදාහරණ ඕන තරම් ගේන්න පුළුවන් නේ. ඕන තරම් උදාහරණ අනේ ඕනෑ තරම් දේවල් තියෙනවා. මං ගෙදරකට ගියා. ඒ ගෙදරට යන්න බෑ. බයිසිකලයක් විතරයි අරයි යන්න පුළුවන්. ඉතින් මං ඇහුවා ඉතින් මේ පාර පොඩ්ඩක් ලොකු කරගන්න විදියක් නැද්ද? මොකද බැරි වෙලාවකත් ඒ ගෙදර කවුරු හරි මැරුණොත් 4 දිනෙකට ඒ මිනිහ අරගෙන යන්න බෑ. මං ඇහුවා එහා පැත්තේ ඉන්නේ කවුද? එහා පැත්තේ ඉන්නේ සහෝදරයා. මං කිව්වා ඉතින් සහෝදරයාගෙන් කෑල්ලක් ඉල්ල ගන්නෝ. කෑලි තිබ්බ පාදේ අල්ලගෙන ගහගෙන අපිට මොකුත් කරන්න බෑ. එයාත් එක්ක ඔයාලට සටන් කරන්න බෑ. මේ වගේ තණ්හාවකින් අපි අද ජීවත් වෙන්නේ. ස්වාමීන් වහන්සේ කියනවා ඔබ අතහරින්න. ඔන්න පළවෙනි සිතුවිල්ල මතක තියාගන්න. දෙවෙනි කාරණාව මෙහෙමයි කියන්නේ. දෙවෙනි කාරණාව කියන විදිහ හරිම වැදගත්. මං කියවන්නම් අහගන්න. 17 වෙනි පරිච්ඡේදයේ දැන් මං අද කියෙව්වා. උන්වහන්සේ ශ්‍රාවකයන්ට කතා කරමින් මිනිසුන් පාපයට පමුණුවන හේතුන් ඇතිවීම නියතය. මිනිස්සුන්ව පාපයට ඇදගන්න හේතු ඕන තරම් තියෙනවා. පළවෙනි කියවීම අහගෙන හිටියා නම් තියෙනවා. ඊට පස්සේ කියනවා මෙහෙම. එහෙත් යමකු නිසා ඒ හේතු පැමිණේද
ඔහුට වන විපතක මහත මේ කුඩායකින් කෙනෙකුගේ වැටීමට යමෙක් හේතු වනු ඇද්ද ඔහුගේ ගෙලවට ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ හෙළනු ලැබීම ඊට යහපතයි. මොකද්ද දෙවෙනි කාරණාව? ඔබ කිසි කෙනෙකුව වරදට පත් කරන්නට බෑ. කිසි කෙනෙකුව වරදට පත් කරන්නට බෑ. කිසි කෙනෙකුට වැරදි කරන්න උදව් කරන්නට බෑ. කිසි කෙනෙකුව ඔබගේ වැරද්දට හවුල් කරගන්නට බෑ. මේක තමයි දෙවෙනි හේතුව. ප්‍රියාදර සහෝදර සහෝදරියනේ මම කියුවා එක්තරා නිවුස් එකක් ඔබත් කියවන්නට ඇති. ඒ තමයි අම්මගේ අනියම් සම්බන්ධතාවය දුව දැනගන්න. අම්මා යෝජනා කරනවා දුවට ඒ මොකද්ද? පුතේ තාත්තට කියන්න එපා. මම දන්නවා උඹත් මෙයත් එක්ක යාළුයි. උඹටත් ඕන වෙලාවට එයාව ගෙදර ගෙන්න ගනි. හැබැයි මේක තාත්තට කියන්න එපා. දෙන්න දැන් එකතු වෙලා මේ හොර වැඩේ කරගෙන යනවා. ප්‍රියාදර සහෝදර සහෝදරි මම මේ නිකන් එහෙම් මෙහෙන් එකක් කිව්වේ. අද අපි ඕන තරම් දේවල් අපේ දේවල් එකතු කරගන්නවා. කාවා හරි කාට හරි මඩක් ගහන්න උනහම කාගේ හරි අපි ඔන්න කතා කරන්න පටන් ගත්තම අම්මා ඒවට දෙන වචන ටික උල්පන්දන් ටික කොහොමද සුපිරි. බලන් ගියාම අනිත් කෙනාව වරදට දාන්න වැරදට පත් කරන්න එහෙම නැත්නම් හවුල් කරගන්න අපි ඕන තරම් අපේ ජීවිත රටාව ඇතුළේ ඉඩ කඩ සලස්වා තිබෙනවා. ස්වාමින් වහන්සේ කියනවා බාධාවක් නොවන විදියට ජීවත් වන්න. බාධාවක් නොවන විදියට ජීවත් වන්න. දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව මොකද්ද? මේක හොඳට අහගන්න ඕන. නැත්නම් මේ බයිබල් පාඩේ හැමදාම අහනවා බොරු ඉගෙන ගන්නේ. දවසට 7 වරක් ඔබ වෙතට හැරි පව් කළොත් ඔහුට තරවටු කරන්න. ඔබේ සහෝදරයා. ඔහු පසුතැවී සිත් හරවා ගනී නම් ඔහුට කමාවන්න. දවසකට 7 වරක් ඔබට විරුද්ධව පව් කොට 7 වරක් ඔබ වෙතට හැරි මම පසුතැවී සිත හරවා ගතිමේ කිව්වොත් ඔහුට කමාවන්න. ප්‍රියාදර සහෝදර සහෝදරියනි දැන් මේ ඉගැන්වීමක් කරන්නේ කවුද උගන්වන්නේ? ජේසු. ජේසු කියනවා සමාව දෙන්න. 7 පාරක් වැරදි කරලා ආයෙ ඇවිල්ලා සමාව ඉල්ලුවොත් සමාව දෙන්න. සමාව ඉල්ලුවේ නැතත් සමාව දෙන්න. මේක අහපුවාම ගෝලියෝ ජේසු ළඟට ඇවිල්ලා කියනවා ජේසුනි කොහොමද ජේසුනි ඔක කරන්නේ? අපි සාමාන්‍ය මිනිස්සු. අපිට ඔය අතහරින්න පුළුවන්. සමහර අය කියනවා අනේ ඒ කිව්වට මට නම් අතහරින්න බෑ. සමහර අය කියනවා මට නම් අතහරින්න පුළුවන්. හැබැයි ජේසු මට සමාව දෙන්න නම් බෑ. මට මතක් වෙනවා මගේ ලේ කෝප වෙනවා මට කියපු දේවල් මතක් කරපුවාම මට මගේ හිත රිද්දපු අවස්ථාවන් මගේ ඔළුවට එනකොට මට හොම්බට තමයි අයින්න හිතෙන්නේ. මට අරගෙන දෙන්න හිතනවා. එහෙම නැත්නම් හොඳ පොල්ලක් අරගෙන එහෙනම් කැපෙන හොඳ මෝහද්දයක් අරගෙන එහෙම තමයි අපේ හිතවලට එන්නේ. සමහර මේ පරිගැනීමේ අත්දැකීම් අවුරුදු ගණන් තියෙනවා. අවුරුදු 10 15 තියෙන අත්දැකීම් තියෙනවා. එහෙම අත්දැකීම් තියෙන මේ ගෝලියෝ ටික ඇවිල්ලා අහනවා ස්වාමීනි අපිට මේක කරන්න බෑනේ. මේක ප්‍රායෝගික නෑනේ. ඔය කාරණා තුන අපේ ජීවිතේ හැමතිස්සෙම හමු වෙන කාරණාවල්. අපි කොහොමද ඔක කරන්නේ? එතකොට තමයි ජේසු ගන්නෙ මේ බයිබල් පාඩය. මේ බයිබල් පාඩය අරගෙන ජේසු කියනවා මෙහෙම. ජේසු කියනවා පස්වෙනි වගන්ති ඉඳලා එවිට අපොස්තුලවරු කතා කොට අපේ ඇදහිල්ල වැඩි කරන්න. අනේ ස්වාමීනි අපිට බෑ. අපේ ඇදහිල්ල වැඩි කරන්න. අපේ ඇදහිල්ල වැඩි කරන්න. ආගෙන දින්නේ ආගෙන ඉන්න ඕන. ඊට පස්සේ මෙහෙම කියනවා සමිදානන් වහන්සේ කතා කොට අබෑටයක පමණ ඇදහිල්ල ඇතිව මේ ඇඹිල්ල ගහට ඉදිරි ගොස් මුහුදේ පැලවෙවයි කියන්නේ ඕනනම් ඒ පැලවෙනවා. ඒ කියන්නේ මොකද්ද? මොකද්ද කියන මේ අබෑටේ? මොකද්ද කියන මේ විශ්වාසය? උන්වහන්සේ කියන්නේ ඔබ විශ්වාස කරන්න. ඔබ දෙවියොත් එක්ක සම්බන්ධ වෙනකොට ඔබ යැපෙන්නේ දෙවියන් වහන්සේ මත. ඔබට ඒ යැපීම ඇතුළේ විශ්වාසයක් හැද දේව සංරක්ෂණය කරේ විශ්වාසය ඇති වෙනවා. එතකොට ඔබට ඕන දෙයක් අතහරින්න පුළුවන්. එතකොට ඔබට ඕන දෙයක් අතහරින්නට පුළුවන්. අතහරින්න අවශ්‍ය දේ ස්වාමින් වහන්සේ ඔබට පෙන්වනවා. ඒ අතහරින්නට ඔබට ශක්තිය තියෙනවා. දරුවව විවාහ කරලා දුන්නාට පස්සේ ඔබ තේරුම් ගන්න මේ දරුවට අලුත් ජීවිතයක් අවශ්‍යයි. මේ දරුවා තව කෙනෙකුට ආදරය කරනවා. මට කරන ආදරයට වඩා වෙනස් ආදරයක් එතන තියෙන්නේ. මේක තේරුම් අරගෙන අතහරින්න ඔබට අතහරින්න පුළුවන්. මේ අතහරිනවා කියන අබ ඇටයක තරම් සිතුවිල්ල ඔබේ හිතේ තැම්පත් කරගන්න. දෙවියන් වහන්සේ ඔබට අවශ්‍ය දේ සපයනවා කියන අබ ඇටයක තරම් සිතුවිල්ල ඔබේ හිතේ තැම්පත් කරගන්න.
ඔබට බාධා ඇති නොවන විදිහට ජීවත් වෙන්න පුළුවන්. ඔබට සුද්ධවන්ත ජීවිතයක් ගත කරන්න පුළුවන් කියන සිතුවිල්ල ඔබේ හිතේ තැම්පත් කරගන්න. ඔබට සමාව දෙන්න බෑ අනේ එහෙම කරන්න බෑ. අපි සාමාන්‍ය මිනිස්සුયો කියන එක පැත්තකින් තියලා ඔබ පුංචි සිතුවිල්ල නෑ මම සමාව දෙනවා දෙවියන් වහන්සේගේ ආදරයයි මම දකින්නේ කියන පුංචි සිතුවිල්ල අබෑටේක තරම් සිතුවිල්ල ඔබේ හිතේ තැම්පත් කරගන්න. ඒ වැඩෙන්න දෙන්න. ස්වාමින් වහන්සේත් එක්ක ගනුදෙනු කරන්න. මේක වැඩෙන්න අන්න එය ඔබේ ජීවිත රටාවක් ඔබේ පුරුද්දක් බවට පත් වෙනවා. මෙන්න මේක තමයි උන්වහන්සේ උගන්වන්නේ. මේක තමයි උගන්වන්නේ. දැන් ඔහම කියනවා අනේ ෆාදර් කියන දේවල් කරන්න පුළුවන් ද ෆාදර් කවුද ඕවා කරලා තියෙන්නේ? ප්‍රියාදර සහෝදරනි ඊයේ අපි සැමරුවා අසීසිය ෆ්‍රැන්සිස් මුනිතුමන්ගේ මංගල්‍යය. ඔබ විශ්වාස කරන්නේ නැහැ උන්වහන්සේ ශුද්ධවන්තයෙක් උනේ කොහොමද කියලා. මේ අබෑටේ වගේ සිතුවිල්ල නිසා, මේ අබෑටේ වගේ විශ්වාසය නිසා. අබෑටේක තරම් විශ්වාසයක් තමයි උන්වහන්සේට තිබුණේ. උන්වහන්සේ යනවා දවසක් පූජාවකට. මේ පූජාවකට ගිහිල්ලා කතනයකට ගිහිල්ලා අහුම්කන් දීගෙන ඉන්නකොට උන්වහන්සේට පෙන්නනවා අහසේ පියාසරන කුරුල්ලෝ දිහා බලන්න. බොහොම නිදහසේ වුන් ජීවත් වෙනවා. ඔවුන් අල්ලගෙන නැහැ කිසි දෙයක්. ඔවුන් එදිනදා ජීවිතය ඇතුලේ තමයි ගත කරන්නේ. ඔවුන්ට ලැබෙන දේ කනවා. අනිත් එක ඔවුන් විශ්වාස කරනවා ආයෙත් කොහෙන් හරි දෙයක් ලැබෙනවා කියලා. මෙන්න මේ වගේ කතන්දරයක් ෆ්‍රැන්සිස් මුනිතුමන්ගේ කනට ඇහෙනවා. උන්වහන්සේට මේක අබෑටයක තරම් විශ්වාසයේ සිතුවිල්ලක් බවට පත් වෙනවා. එතන ඉඳන් උන්වහන්සේ මෙනෙහි කරනවා මේක ගෙදර එනවා. ගෙදර ආවට පස්සේ උන්වහන්සේ දකින්නවා දෙයනේ තාත්තගේ ව්‍යාපාරය ඇතුලේ ඕන තරම් රෙදි තියෙනවා. රෙදි නැති මිනිස්සු ඉන්නවා. ඇඳුමක් නැති මිනිස්සු ඉන්නවා. ඊට පස්සේ මේ මොකද කරන්නේ? මේ ඔක්කොම අරගෙන මෙන්න ජනේල්නුයි අරේනුයි මෙහෙනුයි අරන් ගිහලා බෙදන්න පටන් ගන්නවා. මේක බෙදපුවාම ඊට පස්සේ මොකද වෙන්නේ? තාත්තා ඇවිල්ලා කියනවා මේක තාත්තා විරුද්ධ වෙනවා හැමෝම මේ දැනුවත් කරන්න පටන් ගන්නවා. නමුත් මේ සිතුවිල්ල ප්‍රබල සිතුවිල්ලක් වෙනවා. අන්තිමට තාත්තා කියනවා උඹට ඕක කරන්න ඕන නම් ගෙදරින් ඵලයක්. ගෙදරින් යන්න යනකොට ඔය ඇඳුමුත් මගේ. තාත්තා කරන්නේ මේ විරුද්ධ කරගන්න නතර කරගන්න. හැබැයි මේ සිතුවිල්ල ශක්තිමත්. අබෑටේ කියන සිතුවිල්ල ඇඹිල්ල ගහ වගේ සිතුවිල්ලක්. ඊට පස්සේ මොකද කරන්නේ? ඔක්කොම ගලවලා දාලා යනවා. එතන ඉඳලා ඔහු හෙව්වා ලෞකිකත්වයේ අතහැර මේ දෙවියන් වහන්සේ තමන්ගේ ජීවිත සංරක්ෂණය කරගෙන ජීවත් වන රටාව අද අවුරුදු ගාණක් වෙලා. ඔබ දන්නවා ඇඹිල්ල ගහ කියලා කියන්නේ ඇඹිල්ල ගහක තමයි උදාහරණයට ගන්නෙ. ඔය ඇඹිල්ල ගහ ඉදිරි ගොස් මුහුදේ පැලවෙනවා. ඇඹිල්ල ගහ කියලා කියන්නේ මේ සාමාන්‍ය ගහක් නෙවෙයි. ඔය ඇඹිල්ල ගහේ අතු ටික කපලා දැම්මත් මුල මැරෙන්න අවුරුදු 500ක් 600ක් යනවා. ඒ ගහක් ගැලවිලා ලේසියෙන් යන්නේ නැහැ. අඩ ගාණක් මේ ඇඹිල්ල ගහේ මුල ගැඹුරුයි. එතකොට ප්‍රියාදරස් ගිහලා මුහුදේ පැලවෙන්නේ වෙන්න බෑ. වෙන්න බැරි දේවල් වුණා. මම ගියා. ඔබ දන්නා මේ ඊයේ පෙරේදා අපිට යන්න අවස්ථාවක් ලැබුණ කාදිරුන් වහන්සේත් එක්ක පෝලන්තයට ගියා. පෝලන්තේ කියන්නේ දෙවෙනි ජුවන් පාවුල් පාප් වහන්සේගේ රට. පෝලන්තයට ගියාම අපිව එක්කන් ගියා. උන්වහන්සේගේ ගෙදරටයි උන්වහන්සේගේ මියුසියම් එකටයි කෞතුකාගාරයටයි එක්කන් ගියාම උන්වහන්සේගේ වෙඩි වැදිච්ච ලෝගුව තියෙනවා. තව ටිකක් එහාට ගියාම එතන තුවක්කුව තියෙනවා. තව ටිකක් එහාට ගියාම පාතිමා දේවමෑණියන්ගේ ආකෘතියක් තියෙනවා. එතන ආකෘතියක් තියෙන්නේ. උන්වහන්සේ එතුමියගේ ඔටුන්නේ බුලට් එක තියෙනවා. තව ටිකක් එහාට ගියාම අලි අග්ගගේ කතාව තියෙනවා. ප්‍රියාදර සහෝදරනේ කොහොමද මේ කතාව මෙච්චර ප්‍රසිද්ධ කතාවක් වුණේ? මොකක්ද හේතුව? සමාව දීම. සමාව දීම කියන සිතුවිල්ල උන්වහන්සේගේ හිතේ පැල්පැදියම් වුණා. උන්වහන්සේට වෙඩි වැදිච්ච ගමම්ම උන්වහන්සේට මතක් වුණේ පලිගන්න ඕන. කවුද මාව මරපු එකා කියලා අහන්න නොවේ. ඔහුට සමාව දෙන්න. ඔහුට සමාව දෙන්න. මේක තමයි උන්වහන්සේගේ සිතුවිල්ල බවට පත් උනේ. අපිට එහෙම දෙයක් කරා නම් මොකද කරන්නේ? ඔක අවල්ල ගන්න ඉරේ දාන්න කියලා තමයි පණ යනවා නම් පණ යන්නේ. ප්‍රියාදර සහෝදරියනි, ඒ නිසා හොඳට මතක තියාගන්න මේ අබෑටයක තරම් සිතුවිල්ල අපේ හිතවල පැල්පදියම් කරගන්නටයි උන්වහන්සේ අපිට ආරාධනා කරන්නේ. ඒ රූස්ස ගහක් වගේ වැඩෙනවා, ශක්තිමත් වෙනවා, ඔබේ ජීවිත රටාව බවට පත් වෙනවා. එතකොට ඔබ ජීවත් වෙන්න උත්සාහ කරන්නේ මේ ලෝකේ ඉඳගෙන ස්වර්ගයට යන්න බලාගෙනයි. ඒ වගේම තමයි ඔබ කාවත් වරද්දට පත් කරන්න කිසි කෙනෙක්ව වැරද්දට පත් කරන්න දෙන්නෙත් නැහැ.
ඒ වගේම තමයි ඔබ දන්නවා මිනිස්සුගේ තින් වැරදි සිද්ධ වෙනවා. අපි දෙවියන් වහන්සේ මට සමාව දුන්නේ නැත්නම් මට මොන ගැලවීමක්ද? ඒ නිසා ඒ සමාව මම බෙදා ගන්නට ඕන. ඒ සමාව මම දෙනවා කියන සිතුවිල්ල ඔබේ ජීවිතය ජීවත් කරවන්න පටන් ගත්තොත් ඔබ කොයිතරම් උදාර කතෝලිකයෙක්ද? ආදර්ශමත් කතෝලිකයෙක්ද? පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රීන්තු සාන්තුකෙත් නාමෙන් ආමෙන්. එකම දෙවියන් වහන්සේ කෙරේ මා විශ්වාස කරමි. ආසා පොළවද පෙර නොපෙරණ සියල්ලද මා වදාළ සර්ව බලධාරී පියාණන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. එකම සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කාලකටම පෙර පියාණන්ගෙන් ජනිත වූ සේක. සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියද වනසේක. ජනිත වූ නමුත් මරණ ලැබ පියාණන් වහන්සේ සමග සමබවත් විනිතුව උන්වහන්සේ වැඩ සිටින සේක. උන්වහන්සේ මගින් සියල්ල මවන ලද්දේය. මිනිසා බුදේසාද අපගේ ගැඹුරු දේසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බසවදාළ සේක. පරිශුද්ධාත්මයන් වහන්සේ කෙරෙන් කන්‍ය මරියාවන්ගෙන් මාංශගත වී උන්වහන්සේ මනුෂ්‍යයා වූ සේක. උන්වහන්සේ අපෝදේසා ඕසේ පිලාත යටතේ කුරුසියන ගැසෙනු ලබ මරණ වේදනාවිද උකුතේ ගම්පත් කරන ලැබූ සේක. ශුද්ධලුගලු පරිදි උන්වහන්සේ තුන්වනදා උත්ථාන වූ සේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පාසේ වැඩ සිටින සේක. ජීවිත මලොන්ද විනිශ්චය කරන පිණිස උන්වහන්සේ මහිමාන්විතව නැත වඩින සේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැත්තේය. සම්දානන්ද ජීවදායකයන්ද වන ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද මම විශ්වාස කරමි. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන්න් වහන්සේගෙන් නික්මෙන උන්වහන්සේ පියාණන් වහන්සේ හා පුත්‍රයන් වහන්සේ සමග එකම වන්දනාවක් මහිමයක් ලබන සේක. උන්වහන්සේ දිවිසුරුන් මගින් කතා කළ සේක. අපොස්තුලයන්ගෙන් පැවැදෙන එකම වූද ශුද්ධ වූද කතෝලික වූද සභාව කෙරෙහි මම විශ්වාස කරමි. පව්කමව සඳහා එකම බෞතිස්මයක් ඇති බව මම විශ්වාස කරමි. මලුන්ට නැවත නැගිටීමද මත පැමිණෙන සදාතන ජීවිතයද මම බලාපොරොත්තු වෙමි. ආමේන්. අපගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් යාඥා කරමු. විශ්වාසිකයන්ගේ යදුම් පිළිතුර ස්වාමිනී අප කරන යාඥා අසවදාළ මැනව. ස්වාමිනී අප කරන යාඥා සවදාළ මැනව. ආදර දෙවි පියාණනි, අප සුදෝත්තම පියතුමන් ප්‍රමුඛ සභා ඇඩේරුන්ට සියලු විශ්වාසිකයන්ගේ හදවත් ශ්‍රද්ධාවෙන් දල්වන්නට අවශ්‍ය වරම් දානය කරන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සවදාළ මැනව. ආදර දෙවි පියාණනි, දූෂණයෙන් හා භීෂණයෙන් තොරව සාධාරණ ලෙස හා යුක්ති සහගත ලෙස රට පාලනය කරමින් ජනතාවට අවශ්‍ය සාමකාමී බව හා සමෘද්ධිය උදා කර දීමට ජනනායකයන් හට අවශ්‍ය ඥානාලෝකය දානය කරන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සවදාළ මැනව. ආදර දෙවි පියාණනි, ඇතිවිය හැකි අපහසුතා නොතකා අප උරුම කරගත් දහම හා විශ්වාසය පතල කරන්නටද ඒ සඳහා සාක්ෂි දරන්නටද අවැසි වරම් දානය කරන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සවදාළ මැනව. ආදර දෙවි පියාණනි, අපගේ යහපත් සිතුවිලි හා අයදීම් කරුණාවෙන් පිළිගෙන නියමිත මොහොතේදී ඒවාට සහනය හා විසඳුම් ඔබ අභිමතය පරිදි දානය කරන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සවදාළ මැනව. නිශ්ශබ්දව යාඥා කරන්න. ඔබේ ජීවිතයේ රටාව උන්වහන්සේගේ ගැන්වීම තුළ වෙනස් කරගන්න. ඒ සඳහා පළවෙනි සිතුවිල්ල ඇති කරගන්න. උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙමින් ගොඩනගන්න. මේකද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමේන්.
සහෝදර සහෝදරියනි මගේ සභගේ ආගේ සර්ව බලධාරී දෙවියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයෙන් ප්‍රශංසාවක් වන්නේ තත්ත්වන සඳහාද අපගේ තමන් වහන්සේගේ විශුද්ධ සභාවට අපට සඳහාද ඔබගේ හස්තවලින් සමිදානෝ න්‍යායයෙන් ගන්නාසේ අනන්ත පියාණනි වහන්සේගේ නියමන අප විසින් පිළිල කරන ලද මේ පඬුරු පිළිගත මැනව මේ පරිශුද්ධ අභිරහස් සමගින් වහන්සේ පතන සේවය අපිට කරන්නෙමු. වහන්සේ විසින් ගලවා ගන්න ලැබුව අප තුළ ඔබ අපට දානය කළ පාරිශුද්ධතාවය වර්ධනය කර ගැනීමට කරුණා කළ මැනව මේකද අපගේ සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සාම ලැබේවා. සමිදානන් වහන්සේව සමග වනසේක්වා. ඔබගේ හදවත උස්සවන්න. අපගේ දෙවියන් වන සමිදානන් වහන්සේට අපි ස්තුති කරමු. පාරිශුද්ධ පියාණනි සියලු බලති සදාතන දෙවි ස්වාමිනී සෑම කල්හිද සෑම තැන්හිද අපි වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතිය සාධාරණීය ගැලවීම දායකය. අප ගලවා ගැනීම සඳහා වූ වහන්සේගේ දයාබර සැලැස්මෙහි ඔබේ මහත් මහිමය අපට ප්‍රකාශ වන්නේය. අප මුදා ගැනීමට වහන්සේගේම දේව බලයෙන් ඉදිරිපත් වී අපට සමාන මිනිස්සෙකු මගිනේ සලසා දීමට වහන්සේ කැමැති වූසේක. මිනිස් භවයේ දුබල කමින් මිනිසා වහන්සේගේ සම්බදියාව අහිම කරගත් සඳ ඔබගේ පුත්‍රයාණන්ට මිනිස් දුබල බව පළදා අප වහන්සේ හා නැවත සමගි කරන්නට කරුණා කළසේක. එයින් සුරසේනා සමය විදිරියේ සදා සිට සදා කල වහන්සේගේ ගුණ වනන්නෝය. ඔවුන්ගේ ගීතරාවට අපගේ සාධනාද දෙක් කරමින් වහන්සේගේ මහෝත්තම භාවය අපි මෙසේ වර්ණනා කරමු. සවිශුද්ධය සවිශුද්ධය සුරසේනාවන්ගේ දෙවි සමිදානෝ සවිශුද්ධය අහසත් ලබත භගවන්සේ මහිමෙන් පිරිදෙබේ උත්කෘෂ්ඨ මණ්ඩලයේ හොසානා සමිදානන් වහන්සේගේ නාමයෙන් පරිමිතමාන භාග්‍යවත්ය උත්කෘෂ්ඨ මණ්ඩලයේ හොසානා. එසේ ස්වාමිනී වහන්සේ සැබවින්ම සවිශුද්ධය සියලු සවිශුද්ධතාවය උල්පද වහන්සේමය. එයින් අහසින් පිණිපතිත වන්නාක් මෙන් වහන්සේගේ ආත්මයන් මේ පඬු මත වස් වේවා පාරිශුද්ධවත් කරන්නාක් මෙන් අපි වහන්සේට අයද සිටිමු. අපේසේ අදුනේ මේ පඬුරු අපෝ දේශාපගේ සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ සිය කැමැත්තෙන් දුක් රාත්‍රියට තමන් පවරා දෙමින් පූපේ රැගෙන තුතිප දෙමින් ඒ කඩා සූකිය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැමමයින් කෙන අනුභව කරන්න. මග්නිසාදයත් මේ උපදේශා පවරාද ලබන මාගේ ශරීරයයි. එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසු වනාජ කුසලානේද රැගෙන නැවත තුතිපදා සූකිය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැමමයින් කෙන පානය කරන්න. මග්නිසාදයත් මෙ ආබෙන උදනන්තොදගේ විස්සුමේ මාගේ රුධිර කුසලානයි. පෞකමාව සඳහා උපදෙස්සාද බොහෝ දෙනා උදෙසා දේවගුණ ලබන්නේය. මාසික කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාසය අභිරහස ප්‍රකාශ කරමු.
වහන්සේගේ මරදුත්තාන ස්මරණය කරමි. ජීවනදායක වූ ભેද ගැලවීම දායක කුසලානද අපි වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හමුවේ සිටින වහන්සේට තේවා පුද කරන්නට සුදසන් වශයෙන් සැලකීම ගැන අපි වහන්සේට තුති පුදමු. රජන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නව අප සැම සුදාත්මයන්සන එක්සත් කළ ලබන ලෙස අපි අවනතවයිද සිටිමු. සමිධාන්‍ය මුල්ල වී පැතර පවත්න වහන්සේගේ ශාන්ත සභාව සිකල මැනව 14 වෙනි ලියෝ නැමැති අප සුදෝත්තම පියානන්ද මල්කම් රාජ්‍යත් නැමැති අපගේ අගරාධිකරු හිමිපාණ දෙතුමන්ගේ සහායක රාජධිකරුතුමන්ලාද සකල පුජ්‍යක පිරිසද සමගම සභාව දයවෙන් පරිපූර්ණ වන්නට සලස්වනු මැනව. උත්ථානයේ අපේක්ෂාව තුළ සැතපුණු අපගේ සහෝදර සහෝදරයන් වහන්සේගේ දානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිවන අසනකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රී වත මඩල ආලෝකයේ වෙතට ඔවුන් පිළිගත මැනව. අප සියල්ලන්ට දානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කණ්ණමරි උත්තමාවන්ද උතුමයන්ගේ වෘතු සුදවත් පතු භාග්‍යවත් ජුසේ මොනදුන්ද භාග්‍යවත් අපෝස්තල වරුන්ද සුදු ජුසේ වාස්මොනිදුන්ද සෑම කල්ලිම වහන්සේ ප්‍රශංසාව ගලදුන් සියලු සුදවන්තයන්ද සමග සදා ජීවිතයට සහභාගී වීමට අප සුදුසුසන් කළ මැනව. තවද උන්නා සමග වහන්සේ ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් තුන මැනව. අපගේ දෙයත්ස් මුල් මොද තපාගෙන පුරම කෞරවේ මහිමය ඔප්ප කරමු. ඔවුන්වහන්සේ මගේ දුනාන්සේ සමග දුනාන්සේ කෙරෙහිද සර්ව බලධාරියෝ දෙවේ පියාණනි සුදාත්මයාණන් වහන්සේ හා සමගෙක් වැඩවස්සන්නා වහන්සේට සකල ගෞරවයත් මහිමයා සදහටමත් වේවා. අපි සියලු දෙනා එක්ව ස්වාමින් වහන්සේට කන ලව් කරමු. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, ඔබ දන්නවා අපි කාලයක් තිස්සේ දිව්‍ය පූජාවේ යම් යම් වෙනස්කම් කරගෙන ආවා. ඒක පහසු කාර්යයක් නොවේ. මිට අවුරුදු ගානකට ඉස්සෙල්ලා ඉංග්‍රීසි දිව්‍ය පූජාවේ වෙනස්කම් සිද්ධ වුණේ. නමුත් සිංහල දිව්‍ය පූජාවේ වෙනස්කම් කරද්දී බොහොම අපි හිමින් සැලකිලිමත් වෙමින් කලේ හේතුව ඔබ ළඟ තිබෙන මේ පොදු අනන්‍යතාවය සහ මතක තියෙන යාඥාවල් එහෙට මෙහෙට කරනකොට ඔබ අපස්ථායට පත් වෙන නිසා. නමුත් දැන් අපි ටිකෙන් ටික මේ නව පූජාවේ මේ දැනට අපිට දීලා තිබෙන මේ පූජාව අපි දැනගනිමු. අපි ටිකෙන් ටික ඒට හුරු වෙමු. එතකොට මේ ස්වර්ගයේ වැඩ සිටින යාඥාවේ පරමණ්ඩල කියන වචනයෙන් පටන් ගන්නෙ. නමුත් පරමණ්ඩල වැඩ සිටින යාඥාව නොවේ. පරමණ්ඩල වල කියන වචනය දෙපාරක් යෙදෙනවා. එකක් පරමණ්ඩල වල ස්වර්ගෙහි කියන එකට පරමණ්ඩල වල කියන වචනේ යෙදලා තිබෙනවා. ඒ වගේම ස්වර්ගෙහි කියනවා පරමණ්ඩලයෙහි කියන වචනය නැවත යෙදලා තියෙනවා. එච්චරයි වෙනස් වෙලා තියෙන්නේ. ඒ අනුව අපි මෙතෙක් කියාගෙන ආපු මේ ස්වර්ගයේ වැඩ සිටින ආඥාවට පරමණ්ඩල වල කියන වචනේ පමණක් යොදවන්නට ටිකෙන් ටික අපි හුරු වෙමු. පරමණ්ඩල වැඩ සිටින අපගේ පියාණනේ, ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත පරමණ්ඩලෙහි මෙන් මෙලොවදී වේවා. අපගේ දිනදා භෝජනය දා ප්‍රදාන අපිට වරද කරන අයගේ වැරදි අපකමා කරන්නාක් මෙන් අපගේ වැරදි ද කමා කළ මැනව. පාපවස්සාවට රසවීමට අපට ඉඩ නොදී යහපතේ නම් පමුදාගත මැනව. ස්වාමිදානනි සිලහාපතන පමුදාලන මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි අවනත වයිද සිටිමු.
එදවන්සේගේ කරුණාබර පිහිට ලැබනතුරම පවින් මිදිස්සුළු කරදරයෙන් සුරක්ෂිත වී. අපගේ ගලුන් කරුවානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ. නැවත පැමිණීමේ භාගද අපේක්ෂාවෙන් අපි වෙස්සෙන්නෙමු. මක්නිසාද රාජ්‍යද බලයද මහිමයද සදහටම ඔබ වහන්සේගේය. ස්වාමී ඔබ සමග තබා යමි. මාගේ ස්වාමී ඔබට දෙමේ වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනි. ඔබ වහන්සේගේ පාපයන්තක වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි එම සභාවට දයාන්විතව සාමිද සමගියද දානය කළ මැනව. ඔබ වහන්සේට වැඩ වස්සනසේක රජකම් කරනසේක. ආමේන්. සමදන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි කෙනෙකුට සාමය පතම ඔබට සාමය වේවා. ලොවේ පව්හරණ දේව බැඩලු පොත් ඥානනේ අප සදාන ජේසුස් ශ්‍රී ශාරීරික සුවය සම්මිශ්‍රණය ලබා ගන්න අප සදා ජීවනයේ පිණිස ජේසුස් සම්දාන ජීවන සම්මිතර ගන්න මානසික මනුෂ්‍ය දර්ශන සාගත මානසික ලෝකයේ මානසික මරණය මගින් මෙන්න දේව බැටලු පොත කියන මෙන්න ලොවේ පව්හරණ තැනන් වහන්සේ උන්වහන්සේගේ පූජනීයට ආරාධනා ලද්ද භාග්‍යවන්තයෝය. සංසේගේ ශ්‍රී ශරීරයේ සාර්ධිර සදා ජීවනය පිණිස මගින් යනසේ. විශ්වාස කරමි සියලුම වර ප්‍රසාද ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව මම අදහා ගනිමි. මේ වනතුරුම ඔබට විරුද්ධව කළ අනදරවලට බොහෝසේ වික්ෂෝප වෙමි. ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමති වී බොහෝසේ ආශා වෙමි. ස්වාමි දරුවනි මාගේ හෘදයට වඩිනවා සොඳේ ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩි ආසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවෙමි. ඔබගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව. දෙවී ස්වාමිනී අවගලු ලැබූ මේ දිව්‍ය සප්‍රසාදීය භෝජනය මගින් අප පෝෂණය වේ ක්‍රිස්තු ප්‍රේමයෙන් පුරවනු ලැබුවාක් මෙන්ම අප වැළඳුන් වහන්සේගේ ස්වරූපය ගැනීමටද දුබලා අපට වරම් දෙන මෙන් ඔබ වහන්සේගේ නමනතව ඉල්ලා සිටිමු. මේකද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දේශාම අපට ලැබේවා. සමිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. සර්ව බලධාරී මහෝත්තමයන් වන පියන් වහන්සේ පුත්‍රයන් වහන්සේ සුදාත්මයන් වහන්සේ අප සියලු දෙනා ආශිර්වාද කරනසේක්වා. ඒ අන්න සාමින් ප්‍රේමයෙන් ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.
සාන්දකුර සඩාලම සතරන්ගෙන් අප ගලවා දේව අපගේ දෙවි ස්වාමිනි පිතාගෙත් පුත්‍රයාගෙත් ස්ප්‍රීන්තෝ සාන්තුගෙත් නාමෙන් ආමෙන් ජෙස්පිටයි ජය සුවිතයි